මේ සින්දුව මගේ නැන්දම්ම සිරිනිට. හා. නැන්දම්මා සිරිනි. පවුයක මොඩ ගෑණි. මේ බලපන් බෑන මැරිලා. ඔය කොලේ වැඩ. යකෝ මම දකුණෙන් කන්නේ. යකෝ මම දකුණෙන් කන්නේ. Hi guys, කොහොමද? ඉතින් ඔසී කොල්ලා දැන් ඇඩ්ලේඩ් ඇවිල්ලා ඉන්නේ පර්ත් ටුවර් එක ඉවරයි. ඉතින් අද vlog එකෙන් මම ඔයගොල්ලන්ට ගේන්න ලෑස්ති වෙන්නේ පර්ත් ගමනේ behind the scenes. ඒ කියන්නේ මම දැකපු ඕගොල්ලෝ පර්ත් ටුවර් වීඩියෝස් වල නොදැකපු scenes ටිකක් තමයි මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා රැඳී ඉන්න කියලා vlog එකත් එක්කම vlog එක අතරතුරේදී මම කියන්නම් මම ඇයි පර්ත් ගියේ කියලා. එහෙනම් වීඩියෝ රස විඳින්න. Lights, camera, rolling, action. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ එයාපෝට් එකේ පාකින් එකට. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ එයාපෝට් එකේ පාකින් එකට. මේ QR කෝඩ් එක ගහලා මේක පාක් කරන්න. මෙහු ස්කෑන් වෙන්න හැයි ගියහන්කෝ. වෙලාවට මොකද අර ඔයගොල්ලන්ට තියෙන ආදිසිය. මම මේ ජැකට් එක දාගෙන හිටියට මොකද පට්ට රස්නේ. මොකද මම මේ ජැකට් එක වැඩි හරියම්ම දැම්මේ මගේ බර ග්‍රෑම් 500ක් 600ක් විතර වැඩි ඔය පවර් බැංක් අනම්මනම් එක්ක. දැන් ඒ ටික මම බෑග් එකට දැම්මේ නෑ. මම ගත්තේ හෑන්ඩ් ලගේජ් එක විතරයි. ඉතින් ඒ ටික මම ජැකට් එකේ පොකට්ස් වල දාගත්තා. හරි දැන් ඇඩ්ලේඩ් වලින් පිටත් වුණා අපි. දැන් යන්න තියෙන්නේ පර්ත් බලන්න. මගේ ෆ්ලයිට් එක ජෙට් ස්ටාර් එනවා ඇති. හරි මම දැන් කියන්නකෝ ඔසී කොල්ලා පර්ත් ගියේ හේතුව ඔසී කොල්ලා පර්ත් ගියේ බ්‍රේක් අප් එකක් සිද්ධ වෙලා. ඉතින් බ්‍රේක් අප් එකෙන් හිත නිදහස් කරගන්න තමයි ඔසී කොල්ලා ගියේ. ඉතින් ඔසී කොල්ලා පර්ත් යනකොට ඔසී කොල්ලාගේ channel එකේ subscribers ලා හිටියා 7000 ගානයි. නමුත් මේ වෙද්දි 11000 පැනලා තියෙනවා. ඒ ඉතින් ඔයගොල්ලෝගේ ආදරේ හින්දා. ඉතින් ඇත්තටම පර්ත් ගමන මට මානසික නිදහස ගෙනත් දුන්නා වගේම මට මාර අත්දැකීම් ගොඩකුත් හම්බුණා. ඇත්තටම මම බ්‍රේක් අප් එකෙන් මිදෙන්න තමයි පර්ත් ගියේ. ඉතින් ඒක හින්දා තමයි ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ සීරීස් එක බලන්න හම්බුනේ. ඒ වගේම මගේ channel එකත් දැන් ගොඩාක්ම උඩට ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝගේ ආදරයට පින් සිද්ධ වෙන්න මම විශේෂයෙන්ම හිතුවා මේක ඔයගොල්ලන්ට කියන්න. දැන් මේ මම බුක් කරේ බජට් ෆ්ලයිට් එකක් නිසා මේගොල්ලෝ කෑම දෙන්නේ නැහැ. මේගොල්ලෝ කෑම අපිට මේ දැන් මම බුක් කරේ බජට් ෆ්ලයිට් එකක් නිසා මේකේ අපිට මීල්ස් ඉන්ක්ලූඩඩ් නැහැ. නමුත් මේගොල්ලෝෙන් අපිට මෙතන කාඩ් එකකින් ගෙවලා මීල්ස් ගන්න පුළුවන්. දැන් කාඩ් එක එනවා. මම බල්ලා ගන්න ඕනේ මොනවා හරි දවල්ට කන්නයි මොනවා හරි පොඩ්ඩක් පොඩ්ඩයි. මිනිහා ඉඳලා හිටලා තමයි බියර් එකක් බොන්නේ. අනික හැමදාම බොන්නේ මිනිහා අරක්කු නැත්තම් කසිප්. මම ගත්ත පොඩි වොඩ්කා මික්ස් එකක්. විදාමු දැන් මේකට පේනවත් දන්නේ නැහැ. සාම්පල් බොටල් එක. දැන් මේකට මම දානවා සැන්ඩි. ඒපත් එක්ක බොන්නේ නැති මිනිහෙක් විදියට පෙන්නලා බොරු කියලා පවුලකට බන්දලා දුන්නම ඒ මිනිසුන්ට කේන්ති යන එක අහන්න දෙයක්ද? ඇත්තටම පර්ත් ගමන කිසිම ප්ලෑන් එකක් ඇතුව ගියපු ගමනක් නෙවෙයි. ඒ වෙලාවේ මගේ අතේ සල්ලි තිබුණෙත් නැහැ. ඉතින් ඒ වෙලාවේ මම හිටපු මානසික තත්ත්වෙන් මිදෙන්න තමයි මම පර්ත් ගියේ. මට ඌමනා වුණා කවුරුවත්ම නොදන්න කවුරුවත්ම අඳුරන්නේ නැති පැත්තකට ගිහිල්ලා ඒ අත්දැකීම තනියම විඳ ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ සීරීස් එක වැඩියත්ම කියනවා නම් ඔය behind the scenes බලනකොට හොඳටම පෙනෙයි මගේ ඉන්න මානසික තත්ත්වය මගේ මූඩ් එක කොහොමද කියලා. ඉතින් මම හිතන් හිටියේ ක්වීන්ස්ලන්ඩ් යන්න. නමුත් ක්වීන්ස්ලන්ඩ් යන්න බැරි වුණා හරිකේන් එක නිසා. ඉතින් ඒක හින්දා මම පර්ත් පැත්තට හැරුණා ඔයගොල්ලන්ට මේ වීඩියෝ සීරීස් එක ගේන්න. Okay, Perth, here I've landed. මට සිරි උෂ්ණත්වය 36යි. මම මේ කෝට් එක ගලවනවා දැන්. මොකද මම කෝට් එක දාගෙන ආවේ මගේ පවර් බැංක් සරම්මනන් ටික අරගෙන ඉන්න. මම දැන් කෝට් එක ගලවනවා. ඔය තියෙන්නේ අපි ආව ෆ්ලයිට් එක. ඔය තියෙන්නේ ඔන්න ඔක තමයි ෆ්ලයිට් එක. මම දැන් කෝට් එක ගලවලා අතට ගන්නවා. මොකද පට්ට රස්නේ. ඕකේ මම දැන් ඉන්නේ පර්ත් එයාපෝට් එකේ ඉස්සරහා. පර්ත් කියන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර අන්තයේම තියෙන නගරය. ඒක මම Uber එකක් දැම්මා. 78 over here. I think 80 you should. 80 should be that. Oh, good. Thank you mate. Nice to meet you. Nice to meet you. Good. All good. ජියා මේ තියෙන්නේ හොස්ටල් එක හොඳයි අපේ. 139. I'm opening the door. මේක තුනක් තියෙනවා සෝජු වොඩ්කා and soda. කාරක්ද? ඔහොම යනකොට කාලා නෙමෙයි කාලා ක්‍රියා කරනවා.
මම ගත්තේ හැමන් චීස් ටෝස්ටි එකයි මේ චිප්ස් ටික දුන්නේ ෆ්‍රී. මෙන්න මේ බීම එකයි. මේකේ සෝජු තියෙනවා, වොඩ්කා තියෙනවා, සෝඩා තියෙනවා. මං හරිම ආස දෙයක් තමයි මෙහෙම කිසිම අරමුණක් නැතුව ඇවිදින්න. එතකොට මට මාර දේවල් හම්බ වෙනවා. ඒක නිසා මම මෙහෙම කිසිම අරමුණක් නැතුව ඇවිදින්න එක මගේ පුරුද්දක්. ඒ ඇවිදිනකොට හම්බ වෙන දේවල් තමයි මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඔය කොලේ වැඩ එහෙනම් චීස් කිව්වා. ගහලා චීස් කිව්වා. ඔන්න ඔයාලට මතක ඇති අර කලින් වීඩියෝ එකේ මේ ෂොට් එක. ඉතින් මේ වෙද්දි නම් මට නල්ල පදන් එන්න වැදිලා හිටියේ. ඔය මම පර්ත් ගිහපු ෆස්ට් ඩේ එක. ඉතින් ගොඩාක්ම හිතට අමාරුවෙන් තමයි ඔය වෙලාවේ ඉන්නේ. නමුත් ටික මානසික තත්ත්වය උඩට ආවා. දැන් මම මේ අර හොටෙල් එකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මම ඇවිදින්න යනවා. ඉතින් අද බදාදා තමයි මම මෙහි ආවේ. එතකොට අද ඇවිල්ලා 26 මම හිතේ දිනේ ඔහොමින පොඩ්ඩක් බලන්න. ඔව් අද 26 වෙනිදා බදාදා මම ආවේ. ඉතින් සාමාන්‍යයෙන් බදාදාට මෙහි ඉතින් එච්චර බිසි නෑ, ඩෙඩ් වගේ තමයි මට පේන්නේ. නමුත් ඇඩ්ලයිඩ් වල හැබැයි මීට වඩා ක්‍රවුඩ් එකක් ඉන්නවා බදාදා වුණා. පොඩ්ඩක් විතර වෙරි උඹලා ගණන් ගන්න එපා. අයියකෝ හොලිඩේ එනවා කියන්නේ බිබි හැක්වින එකට මොන මගුලක්. මට බයින් දෙන්න එපා. හොඳේ. මේ මම මේකෙන් කන්නේ මේ රැට කාලා. ඉතින් ආයි අර පබ් එකට යන්න ඕනේ. අපි දැන් මොන හරි ඕඩර් කරමු කන්න. මේ තියෙන රෙස්ටෝරන්ට් එක. මම ඕඩර් කරා ස්පයිසි රයිස් ඩිෂ් එකක්. මේක දාන්නේ නැහැ. මේ නැත්නම් වෙලා යන නිකන්. මම ඕඩර් කරා ස්පයිසි රයිස් ඩිෂ් එකක්. අපි බලමු කොච්චරක් වෙලා යයිද කියලා. දැන් වෙලාව 7:05. Thank you mate. යකෝ මම දකුණෙන් කන්නේ. ඔන්න මම දැන් මේ යන්නේ මියුසියම් ස්ට්‍රීට් එක හරහා. මේකේ මේ මොනවද මේ තියෙන්නේ? බූවල පාට නටන්න අපි වගේ පොඩි අයට මේකේ පාට වෙනස් වුණා. මලහත් දිරව. ඩූටි බබා පර්ත්වල වීදියේක මේ ඇල වෙලා ඉන්නේ හොඳ. ඩූටි බබා. මගේ මේ මැප් එක වැරදියට පෙන්නන්නේ බලමු. ඉතින් මමත් වැරදි පාරවල්නේ ගන්නේ. මටත් විකාරනේ. ගිරවෝ කොවුලෝ මිතුනා මාදරෙන්. අමාරු හැදුනාම ළමයි ජීවිතේ හරි සුන්දරයි. ඒ කියන්නේ පිස්සු හැදුනා. ඒකි වගකීමක් නැහැ. කිසි අවබෝධයක්වත් නැහැ. ඒකට මං හිතන්නේ මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්න පිස්සු. ඒකි උන්ගේ ඔළුවේ නිදහස. දැන් මං වගේ තදබඩ පිස්සු කියලා නේ කියන්නේ. ඉතින් මං ප්‍රොෆෙෂනල් පිස්සු. හරි මම මේ ආවේ ආපහු අර කෝට් කියන හෝටල් එකට. අර ඉස්සල්ලා මම බියර් එකක් ගාපු හෝටල් එක. දැන් ඔයගොල්ලෝ මතක ඇති මම මේ වීඩියෝ එකේ ගිය ක්ලබ් එක. මේක ඇවිල්ලා ගේ ක්ලබ් එකක්. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මේක ගේ ක්ලබ් එකක්ද නැද්ද කියලාවත්. මම ඔය නිකන් ඇවිදින්නම් වාලේ ඇවිදගෙන ගියේ. මම දැකපු එක දෙයක් තමයි ගේ ක්ලබ් වල එහෙම මේ කෙල්ලෝ මාර විදියට ලයින් වෙනවා. ඒ කියන්නේ නෝමල් ක්ලබ්ස් වල කෙල්ලෝ එහෙම පට්ට ගණන් කෙල්ලොන්ගේ. ඉතින් කොල්ලෝ ගොඩාම පැණියෝ වගේ ඇඹලයෝ වගේ යනවා පස්සේ. නමුත් ගේ ක්ලබ් වල කෙල්ලෝ නැතිනම් අල්ලන්න පුළුවන් නේද? මොකද එතකොට ගේ ක්ලබ් වල කෙල්ලන්ට වැලියු එකක් නැහැ. එතකොට පටස් ගාලා ඕන සුද්ධියක් දාගන්න. මේ තියෙන්නේ පර්ෆෝමන්ස් එක පටන් ගන්න කලින් කෝට් එක. දැනට ඉන්නේ අපි දෙකොල්ලෝ විතරයි. ඩ්‍රැග් පර්ෆෝමන්ස් එකක් දෙන්න හදන්නේ කමන්න ඒක හරි බලමු. රේන්බෝ ක්ලබ් එකක් ඉතින් අපිට මොකද අපි හැමෝම එකයි කවුරුත් එකයි මට එයි. ඔන්න මෙතනින් ඉඳන් යන්නේ ක්ලබ් එකේ සීන්ස් ටික මම ඒක ක්‍රොප් කරේ නැහැ. ඒ කියන්නේ මම කලින් බ්ලොග් එක කරද්දි ඒවා ක්‍රොප් කර දැම්මේ තනින් තන. නමුත් මම හිතුවා මෙතනදී ෆුලි ඩීටේල් දෙන්න නැවත වාරයක් ඔයගොල්ලෝ දැකලත් ඇති මේ සීන්ස් ටික. ඉතින් ඔයගොල්ලෝ හොඳට බලන්න ඔතන මේ ගෑනු අය වගේ ඉන්නවා දිලිසෙන ගවුම් ඇඳලා හයි හීල්ස් දාලා. ඉතින් ඒ ඉන්නේ ගෑනු අය නෙවෙයි ඉන්නේ පිරිමි අය. ඒගොල්ලොන්ට කියන්නේ ඩ්‍රැග් ක්වීන්ස්ලා කියලා. ඩ්‍රැග් පර්ෆෝමර්ස්ලා කියලා තමයි ඒගොල්ලොන්ට කියන්නේ. ඉතින් ඒගොල්ලොත් අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන පිරිමි. ඉතින් ඇත්තම කියනවා නම් ඉතින් ඒ අදාළ ක්ලබ් එකේ කල්චර් එකට අනුව ඒ විදිහට ඇඳගෙන තමයි ඒගොල්ලෝ පර්ෆෝම් කරන්නේ. වැඩේ නැගලා යනවා. දැන් මෙතන සෙනඟ පිරෙනවා. වැඩි මොකුත් දාන්න බෑ. මොකද කැමරා කරන්නත් බෑ මෙතන. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මෙවට කමක් නැහැ. වැටෙන්න. ඵලයේ උපස්ථාය කරන් කොච්චි කඩේ උසාවියට ගෲප් එකක් දාපිය. ආව අනුන්ගේ මේ සමලිංගික ආදර කතා හූරන් කඩ වේසියන්ට ජය වේවා. I've taken land like yes and no.
slam everybody. And I tell you what, I have sweating. Sweating like these. But you know I am. අනිත් එක තමයි මෙහි ඔය ගේ ක්ලබ් එහෙම කියලා එහෙම විශේෂම ක්ලබ් නැහැ. ඒ කියන්නේ ෆන් එක තියෙන තැනට තමයි කට්ටියම යන්නේ. ඉතින් ගේ, ලෙස්බියන්, ඒ වගේම ස්ට්‍රේට්, බයිසෙක්ෂුවල් ඕනම කෙනෙක් එනවා මේ වගේ ක්ලබ්ස් වලට. ඉතින් ඕනම කෙනෙක් එක්ක ගිහිල්ලා සම්බන්ධතාවයක් හදාගන්න තමයි ඒ වගේ තැන් වලට මිනිස්සු එක්රොක් වෙන්නේ. I'm number 2. And she did brown hair. I love. She woke up looking like Dina Warrior Princess. I live. She woke up with brown eyebrows and brown hair. ඉවෙන්ට් එක පටන් ගන්න යන්නේ. What happened? මේ සින්දුව මගේ නැන්දම්ම සිරිනිට. හා දැන් දම්මා සිරිනි. පවුයක මොඩ ගෑණි. මෙන් බලපන් බෑන මැරිලා. දැන් ඔය වීඩියෝ එකේ ක්ලිප්ස් බලද්දී ඔයගොල්ලන්ට සමහර විට මීටර් වෙයි මටත් ලයින් වැටිලා තියෙනවා. මම වීඩියෝ කැමරා එකේ 100න් ඉන්න ඉඳ මට පේන්නේ නැහැ. නමුත් මට දැන් ඔය වීඩියෝ ක්ලිප්ස් බලනකොට පේනවා කට්ටිය මගේ දිහා බලනවා අර මේවා කරනවා ඉඟි බිඟි දානවා ඒවා. ඔයගොල්ලෝ හොඳට බලන්න පුළුවන් නම් ස්පොට් කරලා මට කියන්න කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න පල්ලෙහායි. ඉතින් පර්ත් යද්දි මගේ channel එකේ subscribersලා හිටිය 7000යි. දැන් මේ වෙද්දි subscribersලා 11000ක් පැනලා තියෙනවා. ඉතින් ඒ ඕගොල්ලෝගේ ආදරය තමයි ඇත්තටම මාව ජීවත් කරේ. ඇත්තටම මම පර්ත් ගියේ මගේ හිත වේදනාවකින් මිදෙන්න. මේ පිටිපස්සෙන් තියෙන හෝටලයත් මම මගේ ex එක්ක ඩේට් එකකට ආපු හෝටල් එකක්, මේක රෙස්ටුරන්ට් එකක්. මේ ගඟ ගාව තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝගේ ආදරයට බොහොමත්ම ස්තුතියි. මම ඉතින් 7000 ඉඳන් 11000 වෙනකන් නැග්ග කියන්නේ මමත් මොකක් හරි යමක් කරලා තියෙනවන්නේ. ඉතින් ඒ ආදරයට බොහොමත්ම ආදරෙයි ඕගොල්ලොන්ට බොහොමත්ම ස්තුතියි. මගේ channel එක subscribe කරාට. ඉතින් තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් මම සමු ගන්නවා. ඔසී කොල්ලා ගිහිල්ලා එන්නම්. ආයෙමත් behind the scenes vlog එකකින් හම්බෙමු. සියා bye bye.